ලෝකෙ පළවෙනි ට්‍රිලියනපතිය ගැන වීඩියෝ එකක් කරේ නැත්නම් හරි නෑනේ. ඉතින් අද අපි කතා කරමු SpaceX IPO එක ගැන. මොකද මේක අස්සේ කවුරුවත් වැඩියෙන් නෝටිස් කරපු නැති දෙයක් තියෙනවා. දැන් ඔය කියන්න හදන්නේ SpaceX එක overvalued, ඕක බබල් එකක්, ඕකට ඉන්වෙස්ට් කරපු මිනිස්සු බෝඩයෝ, ඕක කවදා හරි වැටිලා මුළු ඇමරිකාවේම ආර්ථිකයට කෙලවිලා යනවා කියන එකනේ. මේවයි වෙන්න පුළුවන්. හැබැයි ඒක ගැන නෙවෙයි අද අපි කතා කරන්නේ. ඒක සාමාන්‍ය හැමෝම කතා කරනවානේ. අපි ඒක ගැනත් කතා කරමු. හැබැයි අපි ප්‍රධාන වශයෙන් අද කතා කරන්න හදන්නේ SpaceX IPO එක අස්සේ ගහපු ඉලෝන් මස්ක්ගේ කුණු ගොඩ ගැන. සහ ඉලෝන් මස්ක්ගේ සැබෑ දක්ෂතාවය ගැන. මොකද අපි සාමාන්‍ය මනුස්සයගේ වැරදි කතා කරලා තියෙනවනේ ගොඩක් මේ channel එකේ. හැබැයි ඉතින් එක හොඳක්වත් නැතුව ලෝකෙ ලොකුම සල්ලිකාරයා වෙන්න බෑනේ. ඉතින් මොකක්ද මේ මනුස්සයා අනිත් අයට වැඩිය හොඳට කරපු දේ? මම හිතන්නේ ඒක ඉගෙන ගන්න වටින දෙයක්. හරි. මුලින්ම SpaceX IPO එක ගැන. ඇත්තටම ඉලෝන් මස්ක්ගේ කම්පැනිස් වලින් අවුල් අඩුම කම්පැනි එක තමයි SpaceX කියලා කියන්නේ. මොකද අපි කලින් කතා කරලා තියෙනවා ඉලෝන් මස්ක්ගේ අනිත් කම්පැනිස් ගත්තොත් එහෙම එක්කෝ නැති අනාගතයක් මවලා දීලා දේශපාලකයන්ගෙන් මිනිස්සුන්ගේ සල්ලි හොරා ගන්න හදපුවා. උදාහරණයකට The Boring Company එක වගේ. එහෙම නැත්නම් ඇත්තටම කම්පැනි එක මහන්සියලා හදපු මිනිස්සුන්ව පන්නලා අයිති කරගත්ත ඒවා. Tesla වගේ. නමුත් මේ ඔක්කොමත් එක ගද්දී සාපේක්ෂව SpaceX කියලා කියන්නේ lesser evil company එකක්. ඇත්ත. ඇමරිකන් දේශපාලනයේ NASA ආයතනය විශාල වැඩ කොටසක් කරා මේ ආයතනයේ සාර්ථකත්වය වෙනුවෙන්. ඒක කාටවත් ඩිනයි කරන්න බැරි තර්කයක්. අපි මේක ගැන කලින් කතා කරා. උදාහරණයකට NASA සමාගමේ COTS ප්‍රෝග්‍රෑම් එක SpaceX එකට ඔෆර් කරා. රජය විසින් මුල් අසාර්ථකත්වයන්ගේ බර පැන දැරුවා. එතකොට NASA ආයතනය සහතික ඉල්ලුමක් නිර්මාණය කරලා දුන්නා. ඒ විතරක් නෙමෙයි අපි කතා කරා ඉලොන්ගේ යාළුවා CIA එකේ venture capital arm එකේ Incutel එකේ ප්‍රධානියා මයිකල් ග්‍රිෆින් කොහොමද මේකට සම්බන්ධ වුණේ සහ කොහොමද මේකට උදව් කරේ කියලා. මේවා අපි කලින් කතා කරලා තියෙන දේවල්. ඉතින් ඇත්තටම SpaceX එක කියලා කියන්නේ ඇමරිකානු රාජ්‍ය යාන්ත්‍රණය විසින් තමන්ගේ අරමුණු වෙනුවෙන් සාර්ථක කරවන ලද ආයතනයක් කියන එක තමයි හරිම කතාව. මේවයි මේක ඇත්තටම ඇමරිකාව විතරක් කරන දෙයක් නෙවෙයි. මේක චීනයත් කරනවා. චීනය සාමාන්‍යයෙන් මේක එලිපිටම කරනවා. ඇමරිකාව හැංගිලා වැඩේ කරලා හැංගිලා සහන ආධාර දීලා රාජ්‍ය පෞද්ගලික සමාගම් වලට උදව් කරනවා. unfair advantage එකක් චීන සමාගම් වලට අරන් දෙනවා කියලා චීනයට චෝදනා කරනවා. හැබැයි ඉතින් මේක කවුරු සාර්ථක කරත් SpaceX එක ඇත්තටම ඩිලිවර් කරා. ඒක අපිට ඉවත දාන්න බෑ. ඉතින් ඔවුන්ගේ මේ සාර්ථකත්වයේ ක්‍රෙඩිට් එක අනිවාර්යයෙන්ම SpaceX ආයතනයේ වැඩ කරපු අයට සහ අවසානයේ ඉලෝන් මස්ක්ට ලැබිය යුතුයි. හැබැයි ඉතින් ඒත් එක්කම ඉලෝන් මස්ක් මේ පාරත් සුපිරි ගේමක් ගැහුවා. SpaceX IPO එක අස්සේ හොඳ කුණු ගොඩක් පැටවුවා. මේක ගැන කතා කරන්න අපිට යන්න සිද්ධ වෙනවා අවුරුදු 4ක් අතීතයට. මතකද ඉලෝන් මස්ක් සෝෂල් මීඩියා කම්පැනි එකක් ගත්තා ඩොලර් බිලියන 44කට Twitter කියලා. කොහොමද ඇත්තටම ඉලෝන් මස්ක් මේක ගත්තේ? මේ වෙනුවෙන් යා ළඟ තිබුණු Tesla shares යම් ප්‍රමාණයක් විකිණුවා. ඊළඟට ඩොලර් බිලියන 13කට බැංකු ණයක් ගත්තා. ඊට පස්සේ පෞද්ගලික ආයෝජකයන් මේ වෙනුවෙන් ඩොලර් බිලියන 7ක විතර මුදලක් යදෙව්වා කියනවා. එතකොට එන ගාන ඩොලර් බිලියන 44කට පොඩ්ඩක් වැඩි. මස්ක් මේක නිකම්ම ගත්තා නෙවෙයි. මස්ක් මේක ගද්දි සෑහෙන හැලි ගොඩක් කියෙව්වා. කොටින්ම ඉලෝන් මස්ක් කිව්වා 2028 වෙද්දී Twitter ආයතනයේ ඩොලර් බිලියන 25ක ආදායමක් ලබනවා කියලා. එයා මේක ගත්ත මේක මෙහෙම කරනවා මේක අරහෙම කරනවා සුපර් ඇප් එකක් හදනවා X කියලා. ඉතින් ඕවා අහලා අපේ අයලා ගොඩක් හැලි ලිව්වා ගොඩක් වීඩියෝස් හදුවා අපිටත් බැන්නා. කොහොම හරි ඉලෝන් මස්ක් මේ මිලදී ගැනීමත් එක්ක Twitter ආයතනය පෞද්ගලික ආයතනයක් බවට පත් වුණා. ඒ නිසා අපිට දැනගන්න විදියක් නෑ. ඒක ඇතුලේ ෆයිනෑන්ෂියල්ස් ගැන. ඊට පස්සේ අපිට ඒක ගැන දැනගන්න පුළුවන් වුණේ යාළගේ ඉන්වෙස්ටර්ස්ලා නිකුත් කරපු දත්තවලින්. ඉතින් Twitter x.com බවට පත් වුණා. ඔයාලා දන්නවා. මේ x.com එකේ වටිනාකම 2024 වෙද්දී Twitter එකේ තිබුණු වටිනාකමෙන් 50% 70ත් අතර ප්‍රමාණයකට කඩා වැටෙනවා. කොටින්ම කියනවා 2024 වෙද්දී X සමාගමේ වටිනාකම ඩොලර් බිලියන 10ත් 15ත් අතර ප්‍රමාණයකට වැටෙනවා කියලා. ඒ වගේම Twitter එහෙම නැත්නම් X සමාගමේ ආදායමත් විශාල වශයෙන් පල්ලෙහාට වැටෙනවා ඉලෝන් මස්ක්ගේ ආගමනයත් එක්ක. විශේෂයෙන්ම ප්‍රශ්නේ වෙන්නේ ඇඩ්වර්ටයිසර්ස්ලා අයින් වෙලා යනවා. 2021 අවුරුද්දේදී ඩොලර් බිලියන 4.5ක් ඇඩ්වර්ටයිසින් රෙවෙනියු එක ආපු Twitter එක 2025 දී ලබන්නේ ඩොලර් බිලියන 1.8ක විතර ඇඩ්වර්ටයිසින් ආදායමක්. ඒ වගේ මේ X එකේ ප්‍රොෆිට් එකට විශාල හානියක් සිද්ධ වෙනවා ඉලෝන් මස්ක් මේක වෙනුවෙන් වියදම් කරපු ඩොලර් බිලියන 13ක ණය වෙනුවෙන්. ඒ වෙනුවෙන් කියනවා අවුරුද්දකට පොලිය විතරක් ඩොලර් බිලියන 1.2ක් ගෙවන්න ඕනේ කියලා. ඉතින් 2025 වෙද්දී අතරම x.com කියලා කියන්නේ විශාල වශයෙන් අලාභ ලබමින් තිබුණු ආයතනයක්. කොටිම කිව්වොත් කුණු ගොඩක්. දැන් කොහොමද මේ ප්‍රශ්නේ විසඳන්නේ? මොකක්ද මේ වටිනාකමක් නැති කුණු ගොඩට කරන්නේ? කොහොමත් කවුරුවත් මේවා
වගේ ආයතනයක් දැන් ගන්නෙත් නෑ ලේසියකට. ඒ ගත්තත් අර මුලින් ගෙවපු ඩොලර් බිලියන 44කට වඩා ගොඩාක් අඩු මුදලකට තමයි මිලදී ගන්නෙ. ඉලොන් මස්ක් මේ ආදායම් ප්‍රශ්න විසඳන්න Twitter එකේ වැඩ කරපු සේවක පිරිසෙන් 70%ක් විතර අයින් කරා. ඒ වගේම ප්‍රීමියම් සබ්ස්ක්‍රිප්ෂන් වගේ දේවල් හඳුන්වලා දුන්නා. හැබැයි මේකක්වත් වැඩ කරේ නෑ. 2025 අවුරුද්දේදී x.com කියලා කියන්නේ ඩොලර් මිලියන 500ක් පාඩු ලබන ආයතනයක්. ඊළඟට ඉලොන් මස්ක් පටන් ගන්නවා XAI කියලා කම්පැනි එකක්. ඔයාලා දැනටම මේක දන්නවා. මේක ඇත්තටම පටන් ගන්නේ OpenAI එකත් එක්ක ගේමට. ඇත්තට මගේ අදහස ඉලොන් මස්ක්ට OpenAI එකත් එක්ක පොඩි ඊර්ෂ්‍යාවකුත් තිබුණා. කොහොම හරි ඉලොන් මස්ක් මේ XAI කම්පැනි එක පටන් ගන්නවා. ඒකට එයා ඩොලර් බිලියන 17ක් ආයෝජකයන්ගෙන් මුදල් රැස් කරනවා. මේ XAI ආයතනයේ වැලියු වෙනවා පස්සේ කාලෙක ඩොලර් බිලියන 100ක් විදියට. 2025 මාර්තු මාසයේදී මේ XAI සමාගම සහ X.com කියන සමාගම් මර්ජ් වෙනවා. මේක සිද්ධ වෙන්නේ ස්ටොක් ට්‍රාන්සැක්ෂන් එකක් කරා. මෙතනදී XAI ආයතනයේ ඩොලර් බිලියන 80ක් විදියටත් X.com කියන ආයතනයේ ඩොලර් බිලියන 33ක් විදියටත් වැලියු වෙනවා. හැබැයි ඉතින් ඇත්තටම මේ මොකද්ද සිද්ධ වුනේ? මේ සිද්ධ වුනේ විශාල ණය බරකින් පීඩා විඳින, විශාල පාඩු ලබන, ඇඩ්වර්ටයිසිං රෙවෙනියු එක පිරිහුණු X.com කියන ආයතනය අර අලුත් XAI ආයෝජකයන්ගේ කරේ ගහපු එක. ඒකත් ඩොලර් බිලියන 33ක් වගේ නොවටිනා ගානකට. හැබැයි මේක සාධාරණීකරණය කරන්නත් පුළුවන්. මොකද X.com එහෙම නැත්නම් Twitter කියලා කියන්නේ data විශාල ප්‍රමාණයක් තියෙන තැන. එම ලේසියෙන් XAI වගේ සමාගමකට මේසා විශාල data ප්‍රමාණයක් ගන්න බෑ. ඉතින් ඩොලර් බිලියන 33ක් වගේ නොවටිනා ගානකට වුණත් මේක සාධාරණීකරණය කරන්න පුළුවන් පැති තියෙනවා. මොකද XAI එකේ බිස්නස් එක ගොඩ ගියොත් මේ වගේ කීප ගුණයක් වුණත් එයාලට හොයන්න අවස්ථාව තියෙනවා. හැබැයි පටන් ගත්තා කියලා මේ XAI කියන සමාගමටත් වැඩේ ලේසි වෙන්නේ නෑ. දැන් මෙයාලා X.com ගන්න ඉලොන් ගෙව්ව ණයවාරික ගෙවන්නත් ඕනේ. ඒ වගේම මේ ආයතනයත් දුවන්නේ ලොස් එකක් උඩ. මෙයාලා විශාල තරගයක ඉන්නේ Anthropic, OpenAI, Google වගේ සමාගම් එක්ක. ඉතින් මෙයාලට මේ වෙනුවෙන් විශාල ප්‍රාග්ධන වියදම් දරන්න සිද්ධ වෙනවා. මෙයාලා විශාල ආයෝජන කරන්න ඕනේ මේ සමාගම් එක්ක තරග කරන්න. කොහොම හරි ඉතින් මේ දෙක එකතු වුණාට පස්සේ දැන් අලුත් XAI කම්පැනි එක X.com එකේ ණයවාරික ගෙවන්නත් ඕනේ. තමන්ගේ පාඩු කවර් කරන්නත් ඕනේ. X.com එකේ නැති වෙච්ච ඇඩ්වර්ටයිසිං රෙවෙනියු එක කවර් කරන්නත් ඕනේ. ඉතින් මේ ඔක්කොම කරනවා කියන එක ඇත්තටම වෙන්නේ නැති දෙයක් නේ. ඉතින් 2025 අවුරුද්දේදී මේ ආයතනයේ පාඩුව ඩොලර් බිලියන 6.4ක්. ඩොලර් බිලියන 6.4ක් කියන්නේ ස්ටාර්ට්අප් එකකට විශාල මුදලක්. ඒ වගේම 2026 මේ අවුරුද්දේදී මුල් කාර්තුවේදී විතරක් මේ XAI සමාගමේ ලොස් එක ඩොලර් බිලියන 2.5ක්. අර මම කලින් කිව්වා වගේ මෙයාලට අධික ප්‍රාග්ධන වියදම් තියෙනවා. AI data centers එහෙම හදන්න එයාලට ගිය අවුරුද්දේදී කියපු වියදම ඩොලර් බිලියන 12.7ක්. මේ අවුරුද්දේ වියදම සමහරට ඩොලර් බිලියන 30ක් පන්නයි කියලා කියන්නේ. ඒ වගේම දැන් XAI එකේ මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 16ක් වෙනවා. ඒක මම ඉස්සරහට පැහැදිලි කරන්න. මේ ණය වෙනුවෙන් එයාලා විශාල වශයෙන් පොලි ගෙවන්නත් ඕනේ අනිත් පැත්තට. දැන් ඔයාලට තේරෙනවා ඇති මේ X.com සහ XAI කියලා කියන්නේ සල්ලි ගිලින මැෂින්ස් දෙකක්. මේක නිකන් යකා බැඳගත්තා වගේ තමයි. දැන් මේකට මොකද කරන්නේ? කාගෙන්ද මේක ගහන්නේ? අනේ එතකොට තමයි එන්නේ SpaceX සමාගම. SpaceX සමාගම කියන්නේ ඉතා විශාල සාර්ථකත්වයක් ලැබපු ආයතනයක් නෙවෙයි තාම. හැබැයි මේක ඇතුලේ තියෙනවා ඉතාම හොඳ ව්‍යාපාරයක්. බලලා අහලා ඇති Starlink. ඔව් Starlink තමයි අත්‍තරම SpaceX සමාගමේ කෑෂ් කව්. Starlink තමයි බඩේ වට්ටිකාගේ සල්ලි ගේන්නේ. 2025 අවුරුද්දේදී Starlink ගේනවා ඩොලර් බිලියන 11.4ක් ආදායම ඩොලර් බිලියන 4.4ක් ප්‍රොෆිට් එක විදියට. හැබැයි ඉතින් SpaceX එකේ අනිත් ඩිවිෂන්ස් අත්‍තරම ලොස් එකකින් දුවන්නේ. ඒ නිසා SpaceX සමාගමේ මුළු ආදායම 2024 අවුරුද්දේදී ඩොලර් බිලියන 791ක්. ඉතින් ඉලොන් මස්ක් මොකද කරන්නේ? ඉලොන් මස්ක් කරන්නේ අර X.com සහ XAI එකතු වෙලා හැදිච්ච කුණු ගොඩ ගහනවා මේ යන්තම් සාර්ථක වෙමින් පවතින SpaceX එක ASCII. SpaceX සහ XAI සමාගම මර්ජ් වෙනවා. මෙතනදී XAI සමාගමේ වැලියුේෂන් එක එනවා ඩොලර් බිලියන 250ක් විදියට. එතකොට SpaceX සමාගම වැලියු වෙනවා ඩොලර් ට්‍රිලියන 1කට. මේ දෙකම තාමත් අතිශයින්ම ඕවර් වැලියුඩ් කම්පැනි දෙකක්. විශේෂයෙන්ම XAI එක. සාමාන්‍යයෙන් Anthropic සහ OpenAI කියලා කියන්නේ විශාල වශයෙන් ඕවර් වැලියු වුණ කම්පැනි දෙකක් විදියට තමයි සලකන්නේ. හැබැයි XAI එක ගද්දී අර දෙකටම වඩා ආදායමකින් බලද්දී සෑහෙන්න ඕවර් වැලියු වුණ කම්පැනි එකක්. කොටින්ම මෙයාලගේ වැලියුේෂන් එක එයාලගේ ආදායම වගේ 50 ගුණයකටත් වැඩි කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි මම කලින් කිව්වනේ XAI එකේ දැන් අලුත් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 17ක් කියලා. ඒක වෙන්නේ යාලා X.com එකේ ඩොලර් බිලියන 12ට අමතරව XAI එක වෙනම ණය ගන්නවා ඩොලර් බිලියන 5ක් data centers හදන්න.
දැන් ඔක්කොම ණය ඩොලර් බිලියන 16ක් 17ක් විතර වෙනවා. මේ වගේ පොලියත් අවුරුද්දකට බිලියන ගාණක්. දැන් ඒ විතරක් නෙමෙයි මේවා මර්ජ් වුණාට පස්සේ SpaceX ආයතනයේ ප්‍රාග්ධන වියදම් වලින් 76%ක්ම යන්නේ XAI එකේ data centers හදන්න. ඉතින් දැන් මේ වගේ මර්ජ් එකත් එක්ක මේ ඔක්කොම කුණු එකතු වෙලා තියෙන්නේ SpaceX ආයතනයේට. මේ XAI එකේ මුදල් කාන්දුව තමයි SpaceX එක මේ තරම් ඉක්මනට IPO එකකට යන්න ප්‍රධාන හේතුව කියලාත් සමහරු කියනවා. ඒක නම් ෂුවර් නෑ. හැබැයි එක දෙයක් පැහැදිලි මේ XAI කුණු ගොඩ හින්දා තමයි මේ යන්තම් ප්‍රොෆිටබල් වුණ SpaceX ආයතනය දැන් ඩොලර් බිලියන 4.2ක් පාඩු ලබන්නේ. ඉතින් IPO එක හරහා SpaceX ආයතනය ඩොලර් බිලියන 75ක් රේස් කරනවා ඩොලර් ට්‍රිලියන 1.75ක වැලියේෂන් එකක් එක්ක. ඉතින් මේක හින්දා ඉලොන් මස්ක් ට්‍රිලියනපතියෙක් වෙනවා. හැබැයි දැන් SpaceX එක අතේ තියෙනවා ඩොලර් බිලියන 75ක් සහ ඩොලර් බිලියන 20ක යාලා ගත්ත කෙටි කාලීන ණය. ඒ වගේම XAI කියලා ලොකු මුදල් කාන්දු වෙන හිලකුත් එක්ක. ඉතින් මොන ලම්බකටද අත්‍තරම මේ SpaceX එකයි අස්සේ XAI එක ගැහුවේ? මේ කුණු ගොඩ රත්තරන් වගේ පේන්නේ ඉලොන් මස්ක් ආයෝජකයන්ට විකුණපු කතාව මොකද්ද? මොන එකකටද අභ්‍යවකාශ සමාගමකට සෝෂල් මීඩියා එකකුයි AI කම්පැනි එකකුයි. මේකට ඉලොන් මස්ක් කෙනාපු කතාව තමයි එයාලා අභ්‍යවකාශයේ data centers හදන්න plan කරනවා කියන එක. මොකද පෘථිවි පෘෂ්ඨයට වැඩිය අභ්‍යවකාශයට හොඳට ඉර එළිය වැටෙනවා. ඒ නිසා ලොකු කාර්යක්ෂමතාවයක් තියෙනවා ඉර එළියෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේදී. ඉතින් මේ සම්පූර්ණ බලශක්ති අවශ්‍යතාවය සෝලාර් වලින් නොමිලේම ගන්න පුළුවන් කියලායි කියන්නේ. එයා මෙන්න මේ කතාව තමයි සෙල් කරේ SpaceX ආයෝජකයන්ට. හැබැයි ඉතින් මේකට එකඟ නොවන කෙනෙක් ඉන්නවා. ඒ තමයි ෆිසික්ස්. මොකද අභ්‍යවකාශය කියලා කියන්නේ අපි හැමෝම දන්නවා රික්තයක්. data centers කියලා කියන්නේ ඉතා විශාල උෂ්ණත්වයක් නිෂ්පාදනය කරන දෙයක්. ඉතින් මේ data centers වලින් හදන උෂ්ණත්වය ඇත්තටම එළියට යවන්න ක්‍රමයක් නෑ. උදාහරණයක් පොළොවේදී අපි මේක වෙනුවෙන් කරන්නේ වතුරෙන් මේක සිසිල් කරන එක. ඉතින් එහෙම වෙලත් මේ data centers වලට ගැලුම් මිලියන ගාණක් ඕනේ වතුර මේවා සිසිල් කරන්න. හැබැයි අභ්‍යවකාශය වගේ රික්තයකදී අපිට මේ තාපය ඉවත් කරන්න පුළුවන් එකම ක්‍රමය තාප විකිරණය විතරයි. ඉතින් ඉලොන් මේ කියපු plan එක වැඩ කරන්න නම් ඉතා විශාල රේඩියේටර්ස් ඕනේ අපි අභ්‍යවකාශයේ රඳවලා තියන්න. ඒවා හදන්න යන වියදම, ඒවා අභ්‍යවකාශයට ප්‍රවාහනය කරන්න යන වියදම සහ ඒවා ඇත්තටම ඔය කියනා වගේ වැඩ කරයි කියලා අපි හිතුවොත් ඇත්තටම ඊට වැඩිය ගොඩක් ලාභයි පෘථිවි පෘෂ්ඨයේ ඒ data centers හදන එක. මේ කතාව ඇත්තටම ජෙරි රිග් එවරිතින් එකේ සැක් නෙල්සන් ප්‍රශ්න කරලා තිබුණා ගොඩක්. නමුත් ෆෑන් බොයිස්ලා ඉලොන් කියන දේ හැමදේම දේව වචනය වගේ විශ්වාස කරන හින්දා යාට බැනලා තිබුණ සෑහෙන්න. මගේ අදහස නම් මේක මගේ අදහස XAI එක ෆන්ඩ් කරන්න තවදුරටත් ප්‍රයිවට් ඉන්වෙස්ට්මන්ට් රවුන්ඩ්ස් වලින් බැරි නිසා එලොන් මස්ක් කරේ මේ XAI එක SpaceX එක අස්සේ ගහලා SpaceX ආයතනය පබ්ලික් IPO එකකට ගෙනියපු එක. මොකද මේක මම නිකන් කියනවා නෙවෙයි මේක අපිට හොඳටම බලා ගන්න පුළුවන් සාමාන්‍ය මේ ටෙක් IPO එකක සිද්ධ වෙන්නේ නැති විදියට. මේ IPO එකේ ෂෙයාර්ස් වලින් 20ක් 30ක් විතර වෙන් කරලා තිබුණේ ඇත්තටම රිටේල් ඉන්වෙස්ටර්ස්ලාට. ඒ කියන්නේ ඇත්තටම ඉලොන් මස්ක්ගේ ෆෑන් බේස් එකට. මොකද ඉලොන් මස්ක් දන්නවා එයාලා තමයි මේ ඉලක්කම් දිහා බලන්නේ නැතුව කෙලින්ම ආයෝජනය කරන්න වැඩිම අවස්ථාවක් තියෙන්නේ කියලා. අර ලොකු ආයෝජකයෝ තරම් මෙයාලව කන්වින්ස් කරන්න එච්චර අමාරු නෑ. හැබැයි එහෙම තියාගෙනත් XAI එක මේ IPO එකට කලින් 12.5ක ගිනි පොලියට ගත්ත ඩොලර් බිලියන 3ක ණයක් ඇත්තටම ගෙවලා දැම්මා. මේ ආයෝජනය වඩා වැඩි දුරකට ආකර්ෂණීය කරන්න. ඒ කියන්නේ යාලට පොඩි සැකයක් තිබුණා. හැබැයි ඉතින් ඇත්තටම කොහොම හරි මේ IPO එක ඉතාම සාර්ථක වුණා. ඉලොන් මස්ක් ලෝකේ පළවෙනි ට්‍රිලියනපතියා වුණා. ජූනි 16 වෙනිදා කොටසක මිල ඩොලර් 225ක් දක්වා ඉහළ ගියා. SpaceX valuation එක ඩොලර් ට්‍රිලියන 2.1ක් දක්වා වර්ධනය වුණා. හැබැයි ඉතින් ඊට පස්සේ hype එක බහලා ගියාට පස්සේ 4න් එකකින් විතර මේ කොටස් මිල කඩාගෙන වැටලා දැන් ඩොලර් 150 ලෙවල් එකේ තියෙනවා. මේ ඔක්කොම hype එක බහලා ගියාට පස්සේ යාළුවන්ට සිද්ධ වෙනවා මේ financial realities වලට මුහුණ දෙන්න. කොටින්ම ඩොලර් බිලියන 75ක IPO එකට පස්සේ සති දෙකේ SpaceX සමාගම ඩොලර් බිලියන 25ක් ණයට ගන්න බැඳුම් කරන නිකුතුවක් කරා. හැබැයි මෙතනදී මෙයාලා උත්සාහ කරන්නේ ලොකු පොලියක් එක තිබුණු ණයක් පොඩි පොලියක් එක්ක තියෙන ණයකින් රිප්ලේස් කරන්න. හේතුව තමයි යාලා දැන් පබ්ලික් කම්පැනි එකක් නිසා යාලට අඩු පොලියට ණය ගන්න පුළුවන්. හැබැයි යාලා අර IPO එකේ එකතු කරගත්ත මුදල් පාවිච්චි කරේ නෑ මේ ණය ගෙවන්න. ඒ කියන්නේ යාලට දිගින් දිගටම ඉස්සරහට ලොකු මුදල් අවශ්‍යතාවයක් තියෙනවා. ඇත්තට මේ කතාව දිහා බැලුවම අපිට දැනගන්න පුළුවන් ඉලොන් මස්ක්ගේ ඇත්ත හැකියාව මොකක්ද කියලා. උදාහරණ එකක් තමයි මේ කෝපරේට් ගවර්නන්ස් වලට එද්දී එයාගේ තියෙන ග්‍රිප් එක. එයාගේ ආයතනවල කෝපරේට් ස්ට්‍රක්චර් එක හැදිලා තියෙන්නේ එයාගේ ඩෙසිෂන්ස් ප්‍රශ්න කරන්න බැරි විදියට. උදාහරණයකට XAI කුණු ගොඩ SpaceX එකට මිලදී ගන්න බෑ කියන්න බෑ කාටවත්. මොකද මස්ක්ට තමයි SpaceX එක ඇතුලේ 82ක් වෝටින් පවර් එක තියෙන්නේ. එයා ඇත්තටම මේකම තමයි කරේ සෝලාර් සිටි එක ටෙස්ලා එක අස්සේ ගහපු වෙලාවේ.
දෙවන එක තමයි ඉලොන් මස්ක්ට පුළුවන් හොඳට ස්ටෝරීස් සෙල් කරන්න. එයා දන්නවා මිනිස්සු බහුතරයක් ඉන්නේ මොකක් හරි දෙයක් පත්තු වෙලා යාලා කෝටිපතියෝ වෙයි කියලා හිතන හීනෙක් කියලා. ඒ නිසා එයාට තියෙන්නේ කවදා හරි මේක පත්තු වෙයි කියලා හිතන ස්ටෝරි එකක් මිනිස්සුන්ට සාර්ථකව සෙල් කරන එක විතරයි. කොටිම ඉලොන් මස්ක් කියපු බහුතරයක් දේවල් මේ මහ පොළොවේ සිද්ධ වෙලා නැහැ. හැබැයි හැම වෙලාවෙම එයා අලුත් කතාවක් කියද්දී මිනිස්සු දේවත්වයෙන් ඒක අදහනවා. උදාහරණයකට දැන් අඟහරුවල ජනාවාස පිහිටවන කතාව හිමින් මිනිස්සුන්ට අමතක වෙලා යනවා. කිලෝමීටර් 900ක වේගයෙන් යන හයිපර්ලූප් එක ගැන දැන් YouTube වීඩියෝස් නෑ, හැලි නෑ. වහල්වල වල උණු සෝලර් පැනල්ස් කරන එක ගැන දැන් හැලි නෑ, YouTube වීඩියෝස් නෑ. බෝරිං කම්පැනි එකේ ට්‍රැෆික් එක අඩු කරන අන්ඩර්ග්‍රවුන්ඩ් ටනලින් සිස්ටම් එක ගැන දැන් වීඩියෝස් නෑ, හැලි නෑ. හැබැයි මම ওই දේවල් වල තියෙන ප්‍රායෝගික යථාර්ථය පැහැදිලි කරද්දී ඒ කාලේ මට මිනිස්සු සෑහෙන්න වෙන්න. හැබැයි දැන් ඒ හැලි ඒ වීඩියෝස් නැති වුණාට දැන් ඒවා රිප්ලේස් වෙලා තියෙනවා අලුත් හැලි අලුත් ස්ටෝරිස් වලින්. උදාහරණයකට ගෙදර වැඩ ඔයාට කරලා දෙන ටෙස්ලා ඔප්ටිමස් රොබෝ ගැන, ෆුල් සෙල්ෆ් ඩ්‍රයිවිං තියෙන ටෙස්ලා කාර් දුවන ටෙස්ලා රොබෝ ටැක්සි ගැන. මේක නම් ඇත්තටම දැන් අවුරුදු 10ක් විතර වේමෝ එකෙන් කරන දෙයක්. මේක නම් කරන්න බැරි වෙන්න හේතුවක් නෑ මම කියන්නේ. දැන් මේ අලුත් ස්ටෝරීස් අලුත් හැලි ගොඩට එකතු වෙච්ච අලුත්ම කතාව තමයි අභ්‍යවකාශයේ තියෙන ඩේටා සෙන්ටර්ස් කියන එක. හැබැයි ඉතින් ඇත්ත කතාව ඕකත් ඔය කියන ලෙවල් එකෙන් සිද්ධ වෙන්නේ නෑ කියන එක. ඕකත් අර ඉලොන් මස්ක්ගේ XAI කුණු ගොඩ SpaceX එක අස්සේ ගහන්න ගොතපු කතාවක් විතරයි. හැබැයි දැන් මම මේක කියද්දි කට්ටියට තරහ යනවා. අවුරුදු 5ක් විතර ඔයාලට ඉන්න සිද්ධ වෙනවා මම කිව්ව එක හරිද වැරදිද කියලා බලාගන්න. හැබැයි ඉතින් ඒත් එක්කම අපි අගය කරන්න ඕනේ ඉලොන් මස්ක්ට ඒ තියෙන හැකියාව ගැන. ඒක ඇත්තට මමත් අගය කරනවා. වරදව වටහා ගන්න එපා. ඉලොන් මස්ක් කියන්නේ ඇත්තටම ඉතාම දක්ෂ සුපිරි ව්‍යාපාරිකයෙක්. මමත් එයාගෙන් දේවල් ඉගෙන ගන්නවා. හැබැයි එයා ලෝකෙ වෙනස් කරන්න ආව මානව සංහතිය බේර ගන්න ආව ඉනෝවේටර් කෙනෙක් නෙවෙයි. මිනිහත් තමන්ගේ ලාභයට තමන්ගේ වාසියට ඕන බලු වැඩක් කරන ඕන ජරා වැඩක් කරන ඕන බොරුවක් කියන සාමාන්‍ය ව්‍යාපාරිකයෙක්. එකම විශේෂත්වය අනිත් අයට වැඩිය ඉතාම සාර්ථකව එයා ඒක කරනවා. මේ වීඩියෝ වල අරමුණ ඇත්තටම ඇමරිකාවේ ඉන්න ලොකු සල්ලිකාරයෙක්ට බනින එක නෙවෙයි. කොටිම මිනිහා දන්නෙත් නෑ අපි මේ ලෝකේ ඉන්නවද නැද්ද කියලා. හැබැයි ඔයාලට මේ හයිප් එකට එහෙට මෙහෙට විසි වෙන කිසිම දෙයක් ප්‍රශ්න කරන්නේ නැති මෝඩෙක් වගේ එන රැල්ලට ගහගෙන යන්න එපා කියන එක මතක් කරන එක තමයි මේ වීඩියෝ වල අරමුණ. මටත් ඕනනම් රැල්ලට ගිහිල්ලා වීඩියෝ එකක් කරන්න තිබුණා. මේ බලන්න යාළුවනේ මාර තාස්සනේ නේද ඩේටා සෙන්ටර්ස් දැන් අභ්‍යවකාශයට යවන්නයි යන්නේ කියලා. එහෙමනම් මේ වීඩියෝස් වලට වැඩිපුර views උත් යනවා. වැඩිපුර මට සල්ලිත් හම්බ වෙනවා. මිනිස්සු මාත් එක්ක තරහ වෙන්නෙත් නැහැ. මට බැනුම් අහන්න සිද්ධ වෙන්නෙත් නැහැ. හැබැයි මම අර හැමදාම කියනවා වගේ මේක එහෙම channel එකක් නෙවෙයි. එහෙම channels ඕන තරම් එළියේ තියෙනවා. ඒක කියන ගමන් මේකට ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න, මේ වීඩියෝ එක like කරන්න. ඒ වගේම subscribe කෙනෙක් නෙවෙයි නම් අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දැම්ම ගමන් බලන්න පුළුවන්. එහෙනම් මං ගිහලා එන්නම්. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා.